නායක ගිහිල්ලා ගම් වතුර ඇවිල්ලා රටක් කියලා වෙලා තියෙන වෙලාවක අතනත් පාරක් හදනවා මෙතනත් පාරක් හදනවා පෙරේදා නුවර පාරවල් දෙකක් පටන් ගත්තා තට්ටු 7ක බිල්ඩිමක් හදන්න පටන් ගත්තා විලියම් ගෝපාල මාවත ලේන් 4කට මන්තිරු 4කට හදන්න පටන් ගත්තා ලුයි පීරිස් මාවත පුළුල් කරලා පාරත් වෙනස් කරලා බංගු ටික අඩු කරලා හදන්න පටන් ගත්තා කාගේ සල්ලිද මේ විමල් මහත්මයාගේ ආන්න හරි ඒක තේරුම් ගත්තා නම් ඇති මට ඕගොල්ලන්ගේ ගන්න හාල් කිලෝ එක පරිප්පු වැටේ බස් එකට යනකොට වැඩිපුර මොනාර ගෙවනවා තෙල් ගහගත්තාම වීල් එකට ඒකේ ගාණක් යනවා ලයිට් බිල වතුර බිල කාගේ සල්ලිද මේ ඉන්න හැම එක්කෙනාගේම සල්ලි ඒ සල්ලි වලින් අපි පාර ආපහු ඕගොල්ලන්ට හදලා දෙනවා මේක කාගේවත් දෙයක් නෙවෙයි තමන්ගේම මුදල ඒ ආකාරයෙන්ම නාස්තියක් නැතුව බිමට යන එක තමයි අපේ බලාපොරොත්තු. ඒ මෙහෙවන එක තමයි දේශපාලනගේ වැඩ. ඒ නැතුව අපි කාගවත් සල්ලි නෙවෙයි. හැබැයි මෙච්චර කාලයක් තිබ්බේ තමන්ගේ ගෙදරින් ගෙනත් දෙනවා වගේ ඒකි මුද්දානක් අරගෙන බාගෙට වැඩේ කරලා යනවා. අපි ඒ සංස්කෘතිය තමයි වෙනස්. ඕගොල්ලන්ගේ මුදල ඕගොල්ලන්ගේ බදු මුදල් ඒ ආකාරයෙන්ම ජනතාවට ලැබෙන ආකාරයේ විදියකට තමයි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා තියෙන්නේ. මේක කාගේවත් වෙන කාගේවත් සල්ලි නෙවෙයි. ඒතර බෝඩ් එකේ කාගේවත් නම නැහැ. ජනාධිපතිතුමාගේ නමක් නැහැ. අමාත්‍ය විමල් ඇමතුමාගේ නමක් නැහැ. මගේ නමක් නැහැ. ආසනේ හංසගේ ඇමතුමාගේ නමක් නැහැ. ප්‍රාදේශීය කාගේවත් නමුත් නැහැ. හැබැයි නම් දෙකක් තියෙනවා අර කළු පාට කෙලවරේ. ටෙලිෆෝන් නම්බරුත් එක්ක. නම්බර් එක ගහගෙන යන්න යනකොට. කාගේද නම් දෙක? මෙයාගේ අනිත් එක නයින් අනිත් එක නැත්නම් ඇති කොහෙද? ඒ දෙන්න. කවුද ඒ දෙන්න? දේශපාලන සම්බන්ධයක් නැහැ. මේ පාර වගකීම අරගෙන හදන නිලධාරීන් දෙන්න. අපි එහෙමයි වෙනස කරේ. වෙනදා ඔගේ හරියනම් කොහොමද තියෙන්නේ? මේ පැත්ත දිගට තියෙන්නේ. මහින්ද මහත්තයා ගන්න මහින්ද මහත්තයා අගමැති. ඇමති, නියෝජ්‍ය ඇමති, උගේ පුතා, නන්ද මාම නෑණි ඔක්කොම තියෙන්නේ. අද දෙන්නයි නම් දෙක විතර. හදන්නේ 100%ක් ඇවිල්ලා කියන්නේ ඕගොල්ලන්ගේ සල්ලි වලින්. ගම් අතරින් හානි වුණාට පස්සේ කොහොමද දෙන විදිය? 100 හිටියා නම් 2048 වෙනකන් ඉන්න වෙනවා රුපියල් 25000 ගන්න. හැබැයි අනුර ජනාධිපතිතුමාණන් ඉඳලා දෙසැම්බර් 31 කාලේ 25000 ලැබිය යුතු කට්ටිය ඉන්නවා දීලා ඉවර කරනවා. 50000 ලැබිය යුතු කට්ටිය ඉන්නවා නම් දීලා ඉවර කරනවා. ඊට පස්සේ අවුරුද්දක් ඇතුළත කොහොම හරි ගෙයක් කඩලා ගිහලා තියෙනවා නම් ලක්ෂ 50ක් දෙන්න. සමහර ගේ වටිනාකම ලක්ෂ 50ක් වෙන්න විදියක් නැහැ. ඉඩමකුයි ගේකුයි දෙකම නැත්තම් කෝටියක්. කාගේ සල්ලිද? අපේ සල්ලි. ඔච්චර කාලයක් මොකද උනේ? අරගලෙන් ගෙවල් කැඩුවා කියලා කොහොමද ගත්ත ගැදිල්ල මතකද? ලිස්ට් එකක් නලින් දැමතුමා කිව්වා පාර්ලිමේන්තුවේ. ඒ සංස්කෘතිය තමයි අපි වෙනස් කරන්නේ.